තෙරුවන් සරණයි. ජනාධිපතිතුමනි සියලුම රජයේ නිලතල භවන සැමට බොහොම පිං. මොකද හෙළේ මහා රැජින මාල්නී ෆොන්සේකා මැතිණිය වෙනුවෙන් රජයෙන් කරන්න ඕන යුතුයකම හරියටම කළා. අනිකුත් සියලුම දේශපාලඥයෝල නායකවරුනි ඔගල යුතුයකම හරියට ඉෂ්ට කළා අපි දැක්කා. සමස්ත කලා රසික රසිකාවියනි ඔබලත් ඔබේ යුතුයකම කරා. ශ්‍රීමත් මහා සංඝරත්නය අපේ යුතුයකම අපි ඉහෙලින්ම කරා. හැබැයි හෙළේ මහා රැජින මාල්නී සෙනෙහලතා පොන්සේකා මැතිණිය තාම රෑ 10ට ළඟයි වෙලාව. තාම අලුවල රස්නේ ඇති. ඇය නික්ම ගිහිල්ලා අමාරයි. හැබැයි අපේ නිලියක් කියාගන්න අම්මණ්ඩියක් ඇවිල්ලා ඒ මරණේ ගාව කිලිටි කරා. ඇය ආචාර්ය කරනවා වීඩියෝ කරන්න ගියා. අහිංසක අම්මගෙන එක්ක තල්ලු කරා. ඒ නිලියයි කියාගන්න කෙනාට වැඩිය මං හිතන්නේ මන් දන්නේ නිලියක්ද කවුද කියලා. එයාට වැඩි අර අහිංසක අම්මා සසර චේතනා නිදානය ඒ ඇයගේ ලස්සන චිත්‍රපටි බලපු අහිංසක රසිකාවියක් ඇයව තල්ලු කළා මේ ෆොටෝ එක ගන්නවා. ඇත්තටම මරණයට ආචාර කිල්ලක් නෙමෙයි එතන තිබ්බේ. අර පැජන්ට් තියෙන්නේ. පැජන්ට් එක අවසාන වටේට ඇවිල්ලා නිකන් තරඟයට ඉන්නා වගේ. ඒ හින්දා සමස්ත කලාකරුවන්ගෙන් සහ සමස්ත රටවැසියාගෙන් මේ මෝඩ මැහැල්ල සමාව ගත යුතුයි. මේ වෙලාවේ ජාති කුල මල ආගම් ભેදකින් තොරව සමස්ත රටවැසියා අපේ සෙනෙහබර මාල්නී පොන්සේකා මැතිණියට ජාතියෙන් සමුදුන්නා. ඒ හින්දා ඇය මේ අවනඩුපු කරපු තැනැත්ති අපි කවුද කියලා දන්නේ. ඇය මෙච්චර උම්මාදයක් තියවනම් Facebook එකේ ෆොටෝ දාගන්න කරුණා කරලා මට මේ වෙච්ච වරදට සමා වෙන්න කියලා පෝස්ට් එකක් දාන්න. එය කරන තෙක් සමස්ත ජාතියම බලා සිටිනවා. මාල්නියනි ඔබට අපගේ ආචාර්ය තෙරුවන් සරණයි.